ඔය ඒතර විපක්ෂ නායකතුමාට පුළුවන් මේ වඩකින් බාරගෙන වෙන කෙනෙකුට නායකත්වය දෙන්න පක්ෂේ. ඉතින් එතනින්ම ආදර්ශයක් දෙන්න පක්ෂයක් විදියට. දැන් ඔබතුමාලා මහ බැංකුව බැඳුම් කර සිද්ධිය. සේවක අර්ථ සාධක මුදලින් බිලියන 8.0 ගාණක් ගැව්වා. අන්තිමට මේ පෞද්ගලික අංශයෙන් සේවකයන්ට ජීවත් වෙන්න තියෙන්නේ මරණ අන්තිම මොහොතේ හරි තියෙන්නේ ඒ සල්ලි වල. ඔබතුමාලා ෆුට් නෝට් දැම්ම. කවුද වගකීම් බාරගෙන ඉවත් උනේ? කොහොම නීතිය ක්‍රියාත්මක කරාද ඔබතුමාලා අදාළ පාසල් රටට ගෙනල්ලා ඔබතුමාලා බලේ මෙච්චර කාලයක් හිටියේ. දැන් මේක පාතාල කණ්ඩායම. අනිත් එක ඔබතුමා පුනා මාධ්‍යවේදීන්ව ප්‍රශ්න කළා ඔබතුමාලගේ පක්ෂේ පාතාල ක්‍රියාකාරකීන් ඉන්නවා කියලා කියන්නේ ඒකට කියලා. දැන් අන්න නඩු කීපයක් යනවා කලිත අබේසින් හෙට පොරොස් ආසන සංවිධායකතුමා. ඔබතුමාලා ඒකට දැන් ඒ සම්බන්ධයෙන් මොකක්ද දරන්න මම අද සාකච්ඡා කරන්නේ මම ඔබතුමාත් එක්ක ওই කාරණා ගැන වෙනම වාද කරන්න. ඔබතුමාට තියෙන දේශපාලන අරමුණක් මිසක් මේ සත්‍ය ගවේෂණය පිළිබඳව හෝ වගවීම පිළිබඳ අරමුණක් නෙමෙයි. හරි? එතකොට ඔබතුමා මේ සමග ජන බලවේගයේ මැතිවරණ පරාජය පිළිබඳ මෙතන ප්‍රශ්න කරන එක හරි මට තේරුම් ගන්න බෑ. හරි? ඒ නිසා මම කතා කරන්නේ මීගමුව බන්ධනාගාරයේ සිදුවුණු සිදුවීම ගැන. මම කතා කරන්නේ මේ රටේ නීති ආධිපත්‍ය පාලනය කිරීම පිළිබඳව පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දීලා තියෙන පොරොන්දු එකක්වත් ඉටු නොකිරීම ගැන. මම කතා කරන්නේ හර්ෂ නානායකාර ඉරින්දා දවල් 1 ඉඳලා ඊයේ හවස් වෙනකම්ම ක්ෂේත්‍රයට ගිහිල්ලා හොයලා බලලා කටයුතු නොකරපු එක ගැන. මම කටයුතු කරන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් ස්ථිර පත්වීම නොකිරීම ගැන. මම කතා කරන්නේ ජනාධිපති සමාව පිළිබඳ විශාල ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලාවේ ඒ පිළිබඳව ක්‍රියාකාරීව ශනිකව කටයුතු කළා ඒ ගේට්ටුවෙන් ගිය මිනිස්සුන් නැවත අත්අඩංගුවට ගත්තේ නැති එක ගැන. මම කතා කරන්නේ මේ රටේ බන්ධනාගාරවල තිබුණු තදවදය වැළැක්වීම සඳහා අපපනතර අරන් යන තිබුණු සංශෝධන ඉක්මනින් අරන් ආපු නැති එක ගැන. මම මේ කතා කරන්නේ මේ රටේ අහිංසක මිනිස්සු සිරගත වෙලා ඉන්න මිනිස්සුත් ඒ වගේම බන්ධනාගාරයේ සේවය කරන මිනිස්සුත් ජීවිතවල ඇතිවන අනතුරු ගැන. ඔබතුමා කතා කරන්නේ ඔබතුමාගේ හිතේ තියෙන දේශපාලන අරමුණක් වෙනුවෙන්. හරි ඉතිහාසයේ දේශපාලනයේ කාරණා ගැන මේ රටේ ජනතාව තීන්දුවක් දීලා තියෙනවා. අපි විපක්ෂයට තියලා ආණ්ඩු බලය දීලා තියෙනවා. තුනෙන් දෙකක් තියෙනවා. විධායක ජනාධිපතිකම තියෙනවා. ඒක තියාගෙන කරන්න තියෙන මේවා කරන්නේ. ඒ නිසා කරුණාකරලා හොයලා බලන්න ඔබතුමා මාධ්‍යවේදීන් නම් දැන් මේ පැච් දාන්න පුළුවන් කමක් නැහැ. මේ මිනිස්සුන්ගේ ජීවිත නැවත දෙන්න පුළුවන් කමකුත් නැහැ. නැති වෙච්ච මේ මිනිස්සුන්ගේ වෙච්ච ආබාධ වෙච්ච මිනිස්සුන්ගේ ජීවිත නැවත ගොඩනගන්න පුළුවන් කමකුත් නැහැ. මේවා වෙන්න දීලා ඉරින්දා මේ සිදුවීම සිදු වෙලා මේ සම්බන්ධ ප්‍රශ්නයක් මතුවෙලා ඒ පිළිබඳව ගන්න ඕන ක්‍රියාමාර්ග අරගන්නේ නැතුව ප්‍රමාද වෙලා දැන් පාස්කු ප්‍රශ්නේ වෙනම ගන්න. ඒක ගැන නඩුව අහනවා ඒක කියලා පරීක්ෂණ කරනවා. පාස්කු ප්‍රශ්නේ මේක එකක්ද? මේකේ නඩුව දැන් අහනවා. ඒතර අදාළ වර්තිකරණ දඬුවම් දෙයි. අනිත් කාරණේ. දැන් දේශපාලන වගකීමක් නැද්ද? දේශපාලන වගකීමක් නැද්ද? දැන් මීට කලින් මම කිව්වා පාස්කු ප්‍රහාර වෙලා නෑ මම මේ කියන්නේ මීට කලින් මම ඔබට කියන්නම් මීට කලින් ගල්ලංගුරු හොරකම පිළිබඳව වගකීම බාර අරගෙන ඇමතිට ඉල්ලාස් වෙන්න කියලා කිව්වා. හරි අසුන්නේ නෑ. අවසානයේ හඬපටයක් මෙලකන් හිටිය අස් වෙන්න. මතකද? ඒ වෙලාවේ ඔබතුමා නැතු මොන සම්බන්ධද? මේ ආණ්ඩුවේ සිද්ධිය සම්බන්ධව ඔව් දැන් ඒක සාක්ෂි විසින් සිද්ධ වෙනවා. ඔව් ඔබතුමා දන්නේ මොනවද දන්නේ? ඔබතුමා මාධ්‍යවේදී කොහෙද? අත මේ නෑ මෙතුමා මාධ්‍යවේදීද? මම මාධ්‍යවේදී දෙන්න කියලා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව රජයේ මාධ්‍යවේදී හරි. ඒතකොට මන්ත්‍රීතුමා නෑ මම ඔබතුමා නෑ මෙහෙමයි. රජයේ මාධ්‍යවේදියෙක් හැටියට ඔබතුමාට අද පැවරලා තියෙන වගකීම ඔබතුමා හොඳින් ඉස්ස කරා. හරි මෙහෙමයි. මම ස්වාධීන මාධ්‍යවේදී. හරි මම දන්නේ ඔබතුමා මොන මාධ්‍යවේදීද කියලා මම දන්නේ නැහැ. හැබැයි එක දෙයක් කියන්න කැමතියි. ඔබතුමා මේ වෙලාවේ කතා කරන්න ඕනේ මේ වෙච්ච මහා අපරාධ ගැන. හරි ඒකට ඔබතුමා මේ හරි දැන් මේ වෙච්ච සිදුවීම් පරීක්ෂා කරන්න ඕනේ නැද්ද? මේ වෙච්ච සිදුවීම් පරීක්ෂා කරන්න ඕනේ නැද්ද? ඒකත් කරන්න ඕනේ. මම ඒක නෑ කියන්නේ නැහැ. හැබැයි පාස්කු විදිහට නෑ අද අපේ ફોකස් එක මාධ්‍ය හමුවේ ඔබතුමාලා ඇවිල්ලා hina වෙනවා. දැන් ඇවිල්ලා කවුද hina වුනේ? ඇයි පාස්කු ප්‍රහාර බලන්න. හරි හොඳයි බොහොම ස්තුතියි. අනිත් මට අදයක් ගන්න තියෙනවා. දැන් මේ සිදුවීම පිටිපස්සේ ඉන්න ප්‍රධාන කල්ලි ගැන ගත්තොත් එහෙම කියන්නේ හරක් කඩාගේ සම්බන්ධයක් තියෙනවා කියලා. එතකොට ඔබතුමාලගේ නියෝජිතේ හරක් කඩාට මේ සල්ලි දුන්නා කියලා කියනවා. අල්ලස් තරම් දෙනවා කියලා. එතකොට ඔබතුමාලගේ පක්ෂය ප්‍රවර්ධනය කරන්නේ හරක් කඩාගේ සල්ලි වලින්. නෑ. ගැටලුවක් තියෙනවනේ. අපි එහා සම්බන්ධ චෝදනා ලක් වෙච්ච පුද්ගලයව පක්ෂයේ සමාජිකත්වයෙන් අත්හිටවලා අපි මේ පිළිබඳ පරීක්ෂා කරනවා. ඒතර මේ පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව මොකද ඉදිරියේදී ගන්න ක්‍රියාව? අපි ඉදිරියේදී කියන්නේ. දැනට අවසන් තියෙන්නේ නැහැ. දැන් ඔබතුමාගේ රාජකාරිය ඇති මම හිතන්නේ දැන් ආණ්ඩුවට අවශ්‍ය ටික ඔබතුමා ඇහුවා. නෑ එහෙම එකක් නෙවෙයි මම